අපිට අනුසානායක මන්ත්‍රීතුමාලා අල්ලස්සකට ගියා. අපිට නඩු දැම්මයි කාලේ පහුගිය කාලේ අපි අධිකරණ වලට ගියා. අපි නඩු වලට පෙනී හිටියා. අපි බයලා ගියේ නෑනේ. නීතිපතිතුමා ගාවට ගිහලා නඩුව නෑ මේ නඩුව අයින් කරන්න කියලා. නඩු හබ ගැන වංචා දූෂණ ගැන ලෝක සාකච්ඡා යනවා. මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට. හැබැයි කවදා හරි මේ පැත්තෙන් මේ පැත්තට කරන වැඩේ මේ පැත්තෙන් මේ පැත්තට කරන වැඩේ නතර නම් කරනවා. ඔබතුමා මේ පැත්තෙන් මේ පැත්තට යඩ කියනවා මේ පැත්තේ මේ පැත්තට කියනවා. සහතික වශයෙන් මේක අවසන් කරන යුගයක් මේ රටේ හදනවා. ගරු කාලයක් යයි. ඒ කාලය යනකොට ප්‍රශ්නයක් නෑ. නරක දෙයට ඉතා ඉක්මනින් සිද්ධ වෙන හොඳ දේවල් ටිකක් පරක් වෙනවා. ඒකත් අපි දන්නවා. හරි බලමු. කවුද ඇතුළේ ඉන්නේ කියලාත් බලමු. හරිද? ඒ ගැන තියාගන්න එපා. හරිද? ඔබතුමා අමතක කරන්න එපා. ඔබතුමාලට 2015 ඉඳලා 19 වෙනකම් බලයක් පැවරුණා මේක හවර කරන්න. කැබිනට් මණ්ඩලය මගින් අවසර දීලා තිබුණා. ඔබතුමාලා දැඩි උත්සාහයක් කරා. ඒ කමිටුව විසින් නඩු දැම්මා අනුසානායක මන්ත්‍රීතුමා. හරි. ඒක අඩුපාඩුකම් තිබුණා නම් ඒවා තවත් සාර්ථක කරලා ඒක කරන්න පිළිබඳ කිසි විරෝධයක් නැහැ. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කවුරු හරි කරනවා. ගරු මන්ත්‍රීතුමනි, ඒ බලය මට තිබ්බනම් මම ඊට කලින් දවසකුත් කිව්වා. මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් අපිට බලන් දෙන්න වෙන්නේ බන්ධනාගාරික. ඒ බලය මට තිබුණේ නැහැ හරියට. තිබ්බට මම දන්නව කරන විදිහ. අධිකරණයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වසර 20ක බරපතල වැඩ සහිත